ලෝක ප්‍රකට ජිම් රෝන් දවසක් කියනවා හඩියකින් ඔබට ජීවත් වීමට මාවතක් සැකසේ. නමුත් ලාභයකින් ඔබට ධනවතෙක් වීමට මාර්ගය සැකසේ. මාසික වැටුපක් ලැබෙන රැකියාවක් කිරීම වරදක් නොවේ. හැබැයි මේ රැකියාව මතම යැපීම සහ ජීවිතය අලුතෙන් ගොඩනගාගත යුතු පරාසයට අවශ්‍ය කරන ආදායම ඒ නොලබනවා නම් ඒ තමයි ලොකුම වරද. ඔබේ රැකියාව කරන ගමන් දවසට අවම වශයෙන් පැය දෙකක්වත් ඔබේ අලුත් දෙයක් වෙනුවෙන් වෙන් කරන්න ඕන. ඒක YouTube channel එකක් වෙන්න පුළුවන්, අලුතෙන් සොයාගෙන නිෂ්පාදනයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලෝකයට වටිනාකමක් දෙන අලුත් ස්කිල් එකක් වෙන්න පුළුවන්. මේ මොන විදිහකින් හරි ඔබේ රැකියාවට අමතරව සයිඩ් හසල් එකක් ගොඩනගා ගන්න ඔබ උත්සාහ කරන්නට ඕන. රැකියාවෙන් ලැබෙන පඩියෙන් ඔබේ ජීවිතේ පවත්වා ගන්න. හැබැයි මේ සයිඩ් හසල් එකෙන් ඔබට පුළුවන් ඔබේ අධිරාජ්‍යය ගොඩනගා ගන්න. එකම එක ආදාය මාර්ගයක් කියන්නේ මරණයේ දොරටු අසල ඉන්නවා වගේ අවදානම් සහගත වැඩක්. මොකද හදිසියේ හරි ඔබට ඒ ආදාය මාර්ගය අහිමි වුණොත් ඔබ තවත් අලුත් රැකියාවක් තෝරා ගැනීම හැරුණාම ඔබ දියුණු කරපු සයිඩ් හැසල් එකක් ඔබට නැති නිසා.